ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ ඔෆ්ලයින් ඇප් එක හදාගන්න විදිය. කැලේකදී සිග්නල් නැතුව ඕන තැනක් හොයාගන්න විදිය. කලින් අපි සේව් කරන් ඉඳලා අපිට ඕන තැනක් හොයාගන්න ලේසි විදිය. තව මම ඔයාලට අද කියලා දෙනවා පින් එකක් දාගන්න විදිය. කියන පාරවල් යද්දී අතරමං වුණොත් ආයේ පාර දිගේම ඇවිල්ලා තැන හොයාගන්න පාර තියාගන්න විදියත් ඉස්සරහට කියලා දෙනවා. වීඩියෝ එකේම බලන්න. ඔයාලට බලන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න විදිය. දැන් ඩවුන්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ මේ ඔෆ්ලයින් ඇප් එක. ඔය දින කමාන්ඩ් වලට ගිහිල්ලා ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ පින් එකක් දාගන්නත් පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති එයාප්ලේන් මූඩ් දැම්මට පස්සේ මැප් එක මම ඩවුන්ලෝඩ් කරගත්ත විදියත් එක්ක සර්ච් කරලා ඕන තරම් බලා ගන්න පුළුවන්. එතන අපිට සේව් කරගන්න පුළුවන්. ඒ සේව් කරන විදියත් මම කියලා තියෙනවා. එතකොට ආයි සේව් කරව ඇප් එක වාගේ යාළුවන්ට ෂෙයා කරන්නත් පුළුවන්. ඔතන ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් දැන් ඔයාලට පේන්නේ නිව් ලොකේෂන් එකක් සේව් කරගන්න විදිය. මම ඔය සේව් කරගන්න කැන්ඩි වල පෙට්ටිකල කියන හයික් එක. ඉතින් එහෙම සේව් කරගෙන අපිට පෙට්ටිකල කියලා ෆේවරිට් වල නමක් දෙන්න පුළුවන්. ආයි ඔයාලට මම කියලා දෙනවා ඩ්‍රොප් පින් එකක් දාගන්න විදිය. අපිට ඕන තැන ලොන්ග් ප්‍රෙස් එකක් දෙන් හිටියාම ඩ්‍රොප් පින් කියලා වැටෙනවා. අපිට ඒක ඩ්‍රොප් ඊට පස්සේ ගිහිල්ලා දෙන්න අපිට ෆස්ට් සෙකන්ඩ් අපිට කැමති නමක් දීලා අපිට ඩන් දෙන්න පුළුවන්. අපිට ඒක වැදගත් වෙන්නේ කැරල්ල අතරමං එද්දී අපි පාරවල් හොයන් යද්දී එහෙම අර කොලාතු කඩන් යනවා වගේ ඕකත් ඒතකොට නෝට් එකක් දාගෙන යන්න පුළුවන්. ඒතර අපිට පාර වැරදුනත් ආයේ පාර දිග හොයන් යන්න පුළුවන්. ආයි වලට කියලා දීලා තියෙනවා අපි දැන් සේව් කරගත්ත මැප් එක යාළුවන්ට ෂෙයා කරන විදිය. උතන ෂෙයා ඔප්ෂන් එකේ WhatsApp අපිට කැමති තැනකට ෂෙයා කරන්න පුළුවන්.